ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2014දී එයාබස් 6කුත් 2017දී එයාබස් 7කුත් අලුතින් මිලදී ගැනීම සඳහා ඇති කරගත් කිවිසුම් මත සිදු වූ ගනුදෙනු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් ක්‍රියාත්මක කර තිබෙනවා. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම කිවිසුම් වලට අනුව $330 යානයකට ඩොලර් මිලියනයකුත් $350 යානයකට ඩොලර් මිලියන 1.5කුත් බැගින් ලබා දීමට එම සමාගම එවක ශ්‍රී ලංකන් සමාගමේ ඉහළ පෙළේ පුද්ගලයින් සමග එකඟතා ඇති කරගෙන ඇති බවයි. මීට අමතරව කල්පදු ක්‍රමයට යානා ලබා ගන්නේ නම් එක් යානයකට ඩොලර් ලක්ෂ 4 බැගින් ලබා දීමට එකඟතා ඇති කරගෙන තිබූ බව සඳහන්. මෙලෙස එකඟ වූ මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 2ක් එවක ශ්‍රී ලංකන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳට අයත් විදේශ ගිණුමකට ලබා දී ඇති බව අල්ලස් කොමිසම විමර්ශනවලදී අනාවරණය කරගත්තා. එම මුදලින් රුපියල් මිලියන 60ක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට 2015 වසරේ අවස්ථා 3කදී ලබා දුන් බවට කපිල චන්ද්‍රසේන ප්‍රකාශ කළ බව අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් පසුගිය මාර්තු 19 වැනිදා අධිකරණයට දැනුම් දුන්නා. විමර්ශන නිලධාරීන් එදින අධිකරණයට දැනුම් දුන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙකු වන ශමීන්ද්‍ර රාජපක්ෂට බැංකු ගිණුම් හරහා ඩොලර් 3,25,000ක මුදලක්ද ලබා දුන් බව කපිල චන්ද්‍රසේන ප්‍රකාශ කළ බවයි. මේ අතර සිද්ධියේ සැකකාර මියගිය කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලී විජේනායක සහ හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂට එරෙහිව අධිකරණය මගින් වරෙන්තුද නිකුත් කර තිබෙනවා.